මෙතන නියමයි. ඇත්තටම ෂෝයි. ගොඩක් වතුර මේ වල ගැඹුරුත් නැහැ. මේ දියැලත් මේ ළඟම තියෙන්නේ. සාමාන්‍යයෙන් දියැලි ළඟම මේ වතුර වලට බහින්න ඇතරම් බැරි තරම් ගොඩක් ගැඹුරුයි. මෙතන එහෙම නැහැ. මාරු ඉතින් මම අද තනියම නන්පේරියල් දියැල ළඟ කැම්පින් කරන්න යන්නේ. නන්පේරියල් දියැලි ටික බලලා බේකස් බෙන් වලට ගිහින් ඊට පස්සේ මේ පාරේ කෙළවරේම තියෙන නග්රැක් ගම්මානයටත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ගමන පටන් ගන්න තැන ඉඳලා නග්රැක් ගමට කිලෝමීටර් 16ක් තියෙනවා. මම පයින් යන්න හිතාගෙන ඉන්නේ. මම දැන් ඉන්නේ නන්පේරියල් හන්දියේ. ඉතින් මේ තියෙන පාරේ ගියාම තමයි නන්පේරියල් දියැලට, ඊට පස්සේ බේකස් බෙන්, ඊට පස්සේ නග්රැක් ගම්මානය ඒවට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතාගෙන ඉන්නවා නග්රැක් දක්වා යන්න පුළුවන් වේද කියලා. හරියටම කියන්න බෑ. මොකද මම පයින් තමයි සම්පූර්ණ දුරම අද යන්න හිතාගෙන ඉන්නේ. සම්පූර්ණ ගමන ගිහින් ආපහු එන්නත් එක්ක කිලෝමීටර් 32ක් තියෙනවා මට. මේ පාරේ බස් එකකුත් වැඩ කරනවා. කිලෝමීටර් 6.5ක විතර දුරකට යනකම් නන්පේරියල් දියැල ළඟට. හැබැයි මම ඉතින් වෙනසකටත් එක්ක මේ පාර හරි ලස්සනයි. නිසා පයින් යන්න කියලා හිතාගෙන ඉන්නේ. අද රැට නන්පේරියල් දියැල ළඟ තමයි නතර වෙන්නේ. කොළඹ බදුල්ල පාරේ ඇවිල්ලා නන්පේරියල් හන්දියෙන් බැහැලා ඊට පස්සේ නග්රැක් ගම්මානයට යන මේ පාර දිගේ එන්න ඕන. ඉතින් මම ගමන පටන් ගත්තේ හවස 3ට. මම අද කැම්පින් කරන තැනට මට කිලෝමීටර් 6.6ක් පයින් යන්න තියෙනවා. නන්පේරියල් කියන්නේ දියැලි පාරාදීසයක් වගේ තමයි. පාර දිගට මේ වගේ පොඩි පොඩි දියැලි ගොඩාක් හම්බ වෙනවා. නග්රැක් ගමට යන පාර ගොඩක් කැඩිලා තිබ්බේ. හැබැයි දැන් නන්පේරියල් ඉස්කෝලේ ළඟට යනකම් පාර හදලා තියෙනවා. ඒ හින්දා ඒ ටික දුර නම් යන්න පුළුවන් ලේසියෙන්. මේ පාරේ කෙළවරටම යනවා නම් පාර මාර විදියට අබලන් වෙලා තියෙන්නේ. සාමාන්‍ය වාහනයක යන්න බෑ. ඇත්තටම උස වාහනයක තමයි ඉතින් යන්න ඕනේ. එහෙම නැත්නම් බයික් වල තමයි ඉතින් යන්න වෙන්නේ. මම දැන් පයින් යන ගමන් ඉන්නේ. මේ වෙදි කිලෝමීටර් 4ක් ඇවිල්ලා තියෙනවා. තව කිලෝමීටර් 2.5ක් යන්න තියෙනවා. ඔයාලට පේනවද පාර දෙපැත්තේ වෙනසක්? පාර දකුණු පැත්ත හොඳට කොළ පාටට බිම ගස් තියෙනවා. පාරේ වම් පැත්තට වෙන්න සම්පූර්ණයෙන් යටි වගාවක් නැහැ. කියන්නේ ගින්නෙන් මේ පිච්චිලා තියෙන්නේ මම හිතන විදියට. මේ ළඟදී නන්පේරියල් ගිනි ගත්තනේ. ඒ ගිනි ගත්ත එක වෙන්න ඕනේ. එහෙම තියෙන්නේ ලොකු ගස්වලත් මේ කඳන් වල යට හරිය පොඩ්ඩක් විතර ගිනි අරගෙන තියෙන්නේ. හවස 4:00 වෙලාව. දැනටම මේ පැත්ත අඳුර වැටිලා තියෙන්නේ. මොකද මේ ගස් වලින් වැහිලා තියෙන හින්දා. මම මේ පාරේ මේ පයින් ගියාට මගක් දුර යනකම් බස් එකේ යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ත්‍රී වීල් එකක හරි සෆාරි ජීප් එකක හරි යන්න පුළුවන්. ත්‍රී වීල් එකක ඉස්කෝලේ ළඟට රුපියල් 2000ක් ගන්නවා කියලා කිව්වා. ගම්මාන අර කෙළවරට යනවා නම් ඊට වඩා ලොකු ගාණක් ගන්න වෙති. සෆාරි ජීප් එකකත් රුපියල් 20000ට ආසන්න ගාණක්, කියන්නේ 20000ටත් ටිකක් වැඩි ගාණක් වගේ ගන්න වෙති.
මෙතනත් පුංචි දෙයල්ලක් තියෙනවා. මේ පොඩි පොඩි දියලි ඔක්කොම ගිහින් හිරිකටුවයට තමයි එකතු වෙන්නේ. මේ පාර පුරාවටම හරිම ලස්සනයි. මෙතන ලොකු ගලක් තියෙනවා. පාර දිගටම මේ වගේ විශාල ගල් පර්වත තියෙනවා. මට තව කිලෝමීටර් 1.3ක් යන්න තියෙනවා. පයින් යන කිසිම කෙනෙක් නම් මට හම්බ වුණේ නෑ. කැම්පින් කරන්න එන අයට මෙතන බුක් කරලා කැම්පින් කරන්න එන්න පුළුවන්. මේ පාර හරිම ලස්සනයි. බස් එකේ මේ පාර එනවා කියන්නේත් ඉතින් වෙනම ෆීලින් එකක්. පොඩි පාරක් තියෙන ඉතින් ඒ නිසා වාහන වල එන අය හරි පරිස්සමට එන්න ඕනේ. සමහර තැන් වලින් වාහන දෙකක් මාරු වෙන්නත් ඉතින් ඉඩ නැහැ. ටිකෙන් ටික මම දැන් මේ ලොකු උසකට නැගගෙන යන්නේ. ඒක නිසා මාරම මහන්සි. දැන් වෙලාව හවස 5යි කාලට විතර. මම ගමන 3ට පටන් ගත්තේ. තව මීටර් 500ක් වගේ තියෙනවා. මගේ අද රෑ නවාතැනට යන්න. මම දැන් ඇවිත් ඉන්නේ මේ පාරේ ලොකු වංගුවක් තියෙන තැනකට. වංගුවට කලින් මේ පැත්ත බලන්නකෝ. පහලින් හිරිකටුවේ ගලාගෙන යන සද්දය ඇහෙන්නේ. කඳු කියන්නේ තනිකර ලොකු ගල් පර්වත තියෙන්නේ. පේනවද මේ වංගුව? ඔන්න දැන් ඉඳලා පාර හදලා තිබුණු එක ඉවරයි. ආයෙ තියෙන්නේ කැඩිච්ච පාර. විවේකානන්ද විදුහල. මේක තියෙන්නේ මාරම ලස්සන තැනක. මම දැන් ඉන්නේ නන්පෙරියල් දියඇල්ල ළඟ. මෙතන පොඩි කඩයක් තියෙනවා. අර කට්ටියක් ඉන්නවා පේන්නේ. ඒගොල්ලෝ මේ දියඇල්ලේ පහලට දැස්සා කියලා කිව්වා. දැන් ඒගොල්ලන්ගේ වැඩ ඉවර වෙලා ආපහු යන්න ඉන්නේ. මම දැන් කඩවල වැටෙන්න කලින් ඉක්මනට මගේ ටෙන්ට් එක සෙට් කරගන්න ඕනේ. දියැල්ල ඈත ඉඳලා බලද්දි නම් උඩ කොටස් ටිකක් පේනවා. ළඟට ආවම මේ පහළ කොටස විතරයි පේන්නේ.
මම ටෙන්ට් එක ගැහුවා. කරුවල වෙලා තියෙන්නේ. මම හොඳට නාගත්තා. වතුර මාරම සීතලයි. ගල් වල සීතලක් තියෙන්නේ. ඒ වුණාට අර ආව මහන්සිය දාඩි ඔක්කොම යන්නත් එක නාගත්තේ. දැන් තාම මන් දියැලේ ඉන්නේ. ඉක්මනට ඇඳුම් මාරු කර ගන්න ඕන, ටෙන්ට් එකට යන්න ඕන. සීතලයි හොඳටම. මම දැන් රැට කන්න ලෑස්ති වෙන්නේ. රෑ වෙලා නෑවා. මාරම සීතලයි වතුර. හැබැයි ඇඟට මාර සනීපයි. දැන් ඉතින් කාලා පොඩ්ඩක් කුඩාරමින් එළියට ගිහිල්ලා වටපිටාව බලාගෙන ඉන්න ඕන. හඳ පායලා තියෙනවා. ඒ නිසා වටපිටාව හොඳට පැහැදිලිව පේනවා. මෙතන මේ බල්ලෙකුත් ඇවිල්ලා හිටියා. මං එයාට මං කන්නත් කලින් මං ගෙනාව පාන් එක කඩලා පාන් තෙටි කිපයක් කන්න දුන්නා. හැබැයි කෑවට පස්සේ එයා ගිහිල්ලා. මේ තියෙන්නේ අද රෑටයි හෙට උදේටයි කන්න මම ගෙනල්ලා තියෙන කෑම ටික. අද ගෑස් ලිප් එහෙම අරගෙන ඇවිල්ලා නෑ මම. ගැලපෙනව නෑ වගේ කෑම ජාති තියෙනවා. ඒ වුණාට ඉතින් මේ ටික කන්න තියෙන්නේ. මම කුඩාරම ඇතුළට ඇවිල්ලා මගේ බෑග් එක අස් කරා. මේ පැත්තේ තියෙන්නේ රැට නිදා ගන්න තැන හදලා තියෙන්නේ. ඔතන තමයි මම ඔළුව තියාගන්නේ. මෝර්නිං. ඊයේ මම කැම්පින් කරේ මෙතන. දැන් ඉතින් ආපහු යන්න ලෑස්ති. උදේ 6යි වෙලාව. ආපහු යනවා කියන්නේ දැන් ටෙන්ට් එක ගලවලා මගේ බෑග් එක මෙහෙ කොහෙක් හරි කැලෑවේ අයිනකින් හරි තියන්න ඕනේ. මේ හරිය ගෙවලුත් නෑ ළඟ. ඊට පස්සේ මම යන්න ඕනි නගරක් ගම්මානේ වෙනකම් පයින්. මෙතන ඉඳලා තව කිලෝමීටර් 10ක් විතර තියෙනවා. ඉතින් මම පයින් තමයි යන්න හිතාගෙන ඉන්නේ. මම මගේ ටෙන්ට් එක ගලවලා බෑග් එකට දාගත්තා. රිලව් ගොඩක් ඇවිල්ලා එනවා ගහ උඩට චුටි චුටි. මම මගේ බෑග් එක මෙන්න මෙතන හැංගුවා. හැංගුවා කිව්වට ඉතින් පේන්න තියෙන්නේ. මට මේක දාගෙන නන්පේරියල් වල ඉඳලා නග්රැක් ගම වෙනකන් යන්න බෑ. බෑග් එක හොඳටම බරයි. මේ පිටුව ගෙවල් ඇත්තේ ටිකක් දුරින්. ඒ වෙනකම් බෑග් එක අරන් යන්නත් බෑ. ඒ නිසා මම ඉතින් බෑග් එක ඔන්න ඔය විදියට හැංගුවා. මෙන්න මේ බෑග් එක අරගෙන තමයි මම දැන් යන්නේ. දැන් මම ආපහු ගමන පටන් ගන්න හදන 6:38යි වෙලාව. නගරක් ගම්මානේ දක්වා යන ගමන. නගරක් වලට කලින් බේකස් බෙන් හම්බ වෙනවා. ඊට පස්සේ තමයි නගරක් ගම්මානේ හම්බෙන්නේ. ඒ ස්ථාන දෙකම හරිම විශේෂිත ස්ථාන. ඒකට ගිහින්ම කතාව කියන්න නේද? හවස 3:10ට 3ට කියමුකෝ. ඒ වගේ වෙලාවට මේ විවේකානන්ද ස්කූල් එක ළඟින් බලංගොඩට යන බස් එක නන්පේරියල් බලංගොඩ බස් එක යනවා කියලා කිව්වා. මං ඉතින් දැන් හිතාගෙන යන්නේ ආපහු මෙතනට 2 වෙද්දිවත් එන්න ඕන. ඇවිත් නාලා ඒක යන්න තමයි හිතාගෙන ඉන්නේ. බැරිලා හරිය බස් එක මිස් වුණා. ඒ කිලෝමීටර් 6.6 මට පයින් යන්න වෙනවා. එතකොට ඉතින් රෑ වෙනවනේ. බලමු. එහෙනම් යමු. බේකස් බෙන් නගරක් දක්වා. අර ඇතින් සුදු පාටට පේන්නේ නන්පේරියල් බේකස් ඇල්ල. මම කැම්පින් කරේ ඇල්ල පාමුල. මෙන්න මේ පැත්තෙන් මැද හරියෙන් පේනවද සුදු පාටයි කහ පාටයි වගේ පොඩි ගොඩනැගිලි කීපයක්. ඒ පේන්නේ නන්පේරියල් විවේකානන්ද ස්කූල් එක. ගොඩක් අය කියනවා මේක ලංකාවේ ලස්සනම ස්කූල් එකක් කියලා. ඉතින් ඒ කතාව ඇත්ත තමයි. බලන්නකො මෙතනට පේන view එක. දැන් මම මේ GoPro එකෙන් වීඩියෝ කරන්නේ. හැබැයි ඩ්‍රෝන් එකකින් එහෙම බැලුවොත් මෙතන මාරම ලස්සනට පේනවා ඇති. මම දැන් ටික දුරක් පයින් ආවා. මෙතන ඉඳන් බේකස් බෙන් වලට තියෙනවා කිලෝමීටර් 5මාරක්. එතකොට නගරක් ගම්මානයට
කිලෝමීටර් 9ක් තියෙනවා. ඒ සම්පූර්ණ දුර ගිහින් ආපහු පයින් එන්න තමයි තියෙන්නේ. මට හම්බුණා යාළුවෝ දෙන්නෙක්. ඊයේ හවසත් මේ දෙන්න ආවා. එක්කෙනෙක් නම් පාන් එහෙම කාලා ගියේ. අනිත් එක්කෙනා නම් මං කන්න දෙන්න බැලුවට හිටියේ නැහැ. පාන් කාපු එක්කෙනත් ඉතින් කාපු ගමන් මිසින්. මේ පාරේ වංගු ගොඩක් තියෙනවා. ඒ වංගු වලට අංක දාලා තියෙනවා. මම දැන් ඇවිත් ඉන්නේ 8 වෙනි වංගුව ළඟට. ඉතින් නගරෙක් ගම්මානයට යද්දී වංගු 33ක් වගේ මට මතක විදියට හම්බ වෙනවා. බේකස් බෙන් කියන්නේ මං හිතන්නේ 23 වෙනි වංගුව. ඔන්න බලන්න මෙතන එක බව්වයි අතන බව්වෝ දෙන්නෙක් ඉන්නවා. දැන් 3 දෙනෙක් ඉන්නවා මග දිගට මෙයාලගේ ප්‍රශ්න විසඳ තමයි මට යන්න වෙන්නේ. මගේ ගමනත් පරක්කු වෙනවා. ඉතින් එතකොට ඉස්කෝලේ යන ළමයි මේ පේනවනේ මේ 3 දෙනා මං නතර වුණාම නතර වෙනවා. යන්නේ නෑ. මගේ පස්සෙන්ම එනවා දැන් ඉතින්. මම දැන් ඇවිත් ඉන්නේ මේ පාරේ 11 වෙනි වංගුව ළඟට. මෙතනට එද්දිත් දියැලක් පේන්න තියෙනවා. ලස්සනයි. නම්පේරියල් කියන්නේ ඉතින් දියැලි පාරාදීසයක්. වැස්ස හොඳටම වැඩි කාලෙට මේ දියැලි වල වතුර මීට වඩා ගොඩක් වැඩි වෙනවා. එතන මෙන්න මේ ගහක් තියෙන ටිකක් ලොකු ඉස්සරහ. එතන ගෙයක් තියෙනවා. මගේ ගෙදරත් මේ වගේ තැනක තියෙනවා නම් මං හරි ආසයි. මෙතන කඩයක් තියෙනවා. මං ඒ කඩෙන් තේ එකක් බිව්වා. උදේ පාන්දර තේ එකක් බොන්න ඕනම වෙලා හිටියේ මට. මෙන්න මෙතන තියෙනවා කෝවිලක්. මෙතන ටී ෆැක්ටරි එකක් තියෙනවා. ඒක දැන් වැඩ කරන්නේ නැහැලු. බේකස් බෙන් වලට නගරක් ගම්මානේ පැත්තට යනවා නම් මෙතනින් ටිකට් එකක් ගන්න ඕන. ඒකේ අතේ ඉඳලා හවස 4 වෙනකන් තමයි මේ පාරේ යන්න ටිකට් දෙනවා කියලා තියෙන්නේ. බලන්නකෝ view එක මාරම ලස්සනයි. තව උඩට යන්න මීට වඩා ගොඩාක් ලස්සන වෙනවා. මෙන්න මෙතන තමයි ඔෆිස් එක තියෙන්නේ. මෙන්න මේ උඩට තියෙන පාර පුංචි දොරක් යන්න ඕනේ. එතනින් තමයි ටිකට් එකක් ගන්න ඕනේ. මෙන්න මෙතනත් පොඩි මේ පාරක් තියෙනවා. මෙහි ඉතින් හැමතැනම හරි ලස්සනයි. මේ පහළ තියෙන පොඩි බිල්ඩින් එකේ ගහලා තියෙනවා ඩිස්පෙන්සරි කියලා. නම්පේරියල් ටී ෆැක්ටරි එක ළඟ තිබුණ ඇම්බියුලන්ස් එකක්. මං එතන අර ඉන්න කෙනෙක්ගෙන් ඇහුවා මේක කියන්නේ වැඩ කරනවද කියලා. ඔව් කියලා කිව්වා. මේ පැතිවල ඉතින් ජීවත් වෙන මිනිස්සුන්ට ටවුන් එකකට යන්න ඉතින් මේ පාර හබලන් තත්ත්වෙත් එක ටිකක් කරදරයි. ඉස්කෝලේට යන්න උන මේ උඩ හයින ළමයින්ට පයින් හරි බයික් එක හරි ත්‍රිවිල් එක හරි ඉතින් දවස ගාන එන්න ඕන. මෙන්න මෙතන තියෙනවා බේකස් බෙන් ෂෝට්කට් 2 කිලෝමීටර්. පහළට පාර තියෙනවා. එතකොට මෙතන උඩටත් පොඩි පාරක් තියෙනවා. දැන් ඉතින් කල්පනා කරන්න ඕනේ
ෂෝට් කට් එකකින් යනවද එහෙම නැත්නම් සුපුරුදු පාරෙන් යනවද කියලා. මැප් එකේ මෙතන ඉඳන් කිලෝමීටර් 3.6ක් පෙන්නනවා. එතකොට මෙතන බෝඩ් එකේ ගහලා තිනවා මේ කෙටි පාරෙන් ගියොත් කිලෝමීටර් 2ක් කියලා. ඉතින් මම හිතුවා දැන් මේ කෙටි පාරේ යනවා කියලා. ගිහින් ආපහු එද්දී සුපුරුදු පාරෙන් එනවා. එතකොට මට පාරවල් දෙකම මිස් වෙන්නේ නැතුව යන්න පුළුවන්. අම්මෝ බව්වෝ ඉන්නවා සමහර අය නිකන් බය හිතෙන විදිහට බලාගෙන ඉන්නවා. මේ අඩි පාරේ යද්දිත් අන්න දිය පාරක් ගලාගෙන යනවා. ඒවා ඉතින් පොඩි පොඩි දියඇලි ඒ කොහොම පහළට ගලාගෙන ගිහින් හිරිකටු වලට තමයි එකතු වෙන්නේ. පරිසරය ගැන ඉතින් මම දන්න වචන මට මදි විස්තර කරන්න. ඒ තරම් හරිම ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන් දවසක මෙහි ඇවිත් බලලා යන්න. ෂෝට් කට් එකේ යනවට වඩා අර පාර දිගේ යන එක හොඳයි. මම දැන් මහන්සියට පොඩ්ඩක් නතර වුණා. මට මේ ගමේ කීප දෙනෙක් හම්බුණා. ඒගොල්ලෝ වැඩට යන ගමන් ඔයාලා හිටපු නිසා ඉතින් මට පාර සමනින් අහගන්න පුළුවන්. මගෙත් එක්ක ආව එක බව්වෙක් විතරයි දැන් ඉන්නේ. මහන්සි මේක නිකන් අර කන්දක් නගිනා වගේ, කියන්නේ අඩි පාරක් දිගේ කන්දක් නගිනා වගේ මං ආව පාර. මේ පාරේ දන්නේ නැත්නම් ඉතින් ඇත්තට වෙන්න එපා. මේ ප්‍රධාන පාර දිගේ යන එක ඇත්තටම ලේසි. මේක කන්ද නගින්න තියෙනවා. අඩි පාර ඊට වඩා අර කිලෝමීටර් 1.6 මේ ගියා නම් මම මේ වෙද්දි ගොඩක් දුර ගිහිල්ලා මහන්සිත් නැහැ එච්චර. මේ ගල් වැලි බොරළු මේ මුල් එක යන්න තියෙන මේවා මාර විදිහට මේ අඩි පාරවල් ලිස්සන්නේ වැස්ස නැති වුණාට කියන්නේ මඩට නෙවෙයි අර නිකන් බෑවුමත් එක ලිස්සනවා. මට හොඳටම ආති. කොහොම හරි අන්තිමට ඔන්න මම සුපුරුදු ප්‍රධාන පාරට ආවා. අම්මෝ ඇති අන්තම් මම බය හිටියේ අමාරු වැටුණානේ කියලා. කොහොමද ඉතින් පොඩි හරි මෝඩ වැඩක් කරේ නැත්තම් වැඩකුත් නැහැනේ. 19 තව යන්න තියෙනවා 23 වෙනකම් බේකස් බෙන් එකට. යමු ඉතින් මහන්සිය බලන්න නැතුව ඇවිදගෙන යමු. මේ වගේ හොඳ පාරේ යන්න තියෙද්දි තමයි මම ෂෝට් කට් එකකින් යන්න ගිහිල්ලා කන්දක් එහෙම නැගලා මහන්සිය වැඩි කරගත්තේ. දැන් ඉන්නේ 21 වෙනි වංගුවේ. බලන්නකෝ මෙතනට පේන view එක. පාරයිනේ තියෙන පොඩි දියැල්ල. අද දවසේ මගේ එක ගමනාන්තයක් මට මෙතනට පේනවා බේකර්ස් බෙන් එක. මම මෙතනට එද්දී කපල් එකක් ඇවිත් හිටියා. ඒගොල්ලෝ ස්කූටර් එකක ඇවිත් තිබුණේ. අර අමාරු පාර එනවා කියන්නේ ඉතින් ලේසි නෑ. ඉතින් මං දැන් ඇවිත් ඉන්නේ බේකර්ස් බෙන් එකට. ඉතින් මේක මගේ ඩ්‍රීම් ලොකේෂන් එකක් තමයි. අවසරයි හොඳටම මේ ඉන්නේ මගේ අවසාන වෙනකන් ආපු ගමන් සගය.
බේකස් බෙන් කියන්නේ මේ පාරේ තියෙන 23 වෙනි බෙන් එක. මෙතන මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක් උසයි. බ්‍රිතාන්‍ය ජාතික සැමුවෙල් බේකර් කියන පුද්ගලයා සිහි වෙන්න තමයි මේ 23 වෙනි වංගුව බේකස් බෙන් කියලා හඳුන්වන්නේ. ඉතින් මේ සැමුවෙල් බේකර් එයාගේ අශ්වපිටේ එද්දි මෙතනින් පහළට වැටිලා මැරුණා කියලා කියනවා. සමහර අය කියනවා අශ්වයා විතරයි මැරුණේ කියනවා. හරිම කතාව දන්නේ නැහැ. කොහොම හරි බේකස් කියන පුද්ගලයා සිහි වෙන්න තමයි මේ වංගුවට මේ නම දාලා තියෙන්නේ. මේ බේකස් බෙන් එක ට්‍රැවල් කරන අය අතරේ මෙච්චර ජනප්‍රිය වුණේ මෙතනට පේන ලස්සන view එක හින්දා. මන් දැකලා තියෙනවා මෙතන ඩ්‍රෝන් ෂොට් දාලා තියෙනවා මාරම ලස්සනයි. අර පහලින් ලස්සනට පේන්නේ බේකස් බෙන් එක. ඉතින් බේකස් බෙන් එක ළඟ ඉඳලා නග්රැක් ගමට යනකම් යන්න මට ජිප් එකක් හම්බ වුණා. මම දැන් ඒකේ යන ගමන් ඉන්නේ. මේ ගස්වල කොළ හැලිලා තියෙන්නේ මිනිස්සු මේවට ගිනි තියලා හින්දා. ඉතින් කොච්චර ගිනි තියන්න එපා කියලා කිව්වත් මිනිස්සු ඒව අහන්නේ. ඉඩෝර කාලේට කැලෑ ගිනි තියනවා. ඉතින් මම දැන් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 7000ක් උඩින් තියෙන නග්‍රැක් ගම්මානයේ දක්වා යන ගමන් ඉන්නේ. අපිට මේ පරිසරය ගොඩක් ලස්සන වුණාට මෙහි ජීවත් වෙන මිනිස්සුන්ට නම් මේක හරිම දුෂ්කර ජීවිතයක්. දැන් ඉන්නේ 31 වෙනි වංගුව ළඟ. තව වංගු දෙකකින් මේ පාර ඉවර වෙනවා. ඉතින් නග්‍රැක් ගම්මානයට තමයි මේ ඇවිත් ඉන්නේ. මෙතන මාරම ලස්සනයි. හරියට නිකන් දිව්‍ය ලෝකයක් වගේ ලස්සන තැනකට තමයි ඇවිත් ඉන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6990ක් උසයි. බලන්නකො මෙතනින් පහළ කොච්චර ලස්සනද කියලා. එතනින් පහළටත් ගොඩක් දුර තියෙනවද? නෑ මෙතන ඔය තියෙන බවුන්ඩරි එක. ආහා. මේ පාර තව කිලෝමීටර් 1කින් ඉවර වෙනවා. එතන හොලිඩේ බංගලෝ එකක් තියෙනවා. ඉතින් ඉස්සර මේ පැත්තෙන් ලෝකාන්තයට යන්න පුළුවන් පාරක් තිබුණා. හැබැයි දැන් මේ අඩිපාර තහනම් කරලා තියෙන්නේ. මෙතනට ආවම වටපිටාව හරි ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ආපහු යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ යන්නේ ණයෙක්. එයා ඇතුළට ගියා. දැන් පේන්නේ නැහැ ඉතින්. මේ තියෙන්නේ නම්පේරියල් ටී ෆැක්ටරි එක. මේ දවස්වල මේක
වැඩ කරන්න නැහැ කියලා කිව්වා. මේ පැත්තේ තේ වතු වල එකතු වෙන තේ දළු බලංගොඩ ටී ෆැක්ටරි එකට අරන් ගිහින් තමයි වැඩ කරනවා කියලා කිව්වේ. ඉතින් මෙතනට පේන view එක බේකස් බෙන් එක ළඟ ඉඳලා නග්රැක් කම්මානය පටන් ගන්න තැනට ගිහින් ආපහු නන්පේරියල් ටී ෆැක්ටරි එක ළඟට එනකන් මට හම්බුනේ ජීප් එකේ එන්න පුළුවන් වුණා. ඉතින් මට ඒක ඇත්තටම ගොඩක් ලොකු උදව්වක් වුණා. ඒ වෙලාවේ විදියට මොකද අවුවසරත් එක්ක මාරම විදියට මහන්සි දැනෙනවා. අනික මට ඉතින් ඉක්මනට එන්නත් පුළුවන් වුණා. එහෙම නැත්තම් ඒ සම්පූර්ණ දුරම පයින් ගිහින් ආපහු වෙද්දී ගොඩාක් ලොකු වෙලාවක් යනවා. අර පෙනුන ගම තමයි ඈතින් පෙනුණු ගම උක්ගල්දුව. එතකොට මට තව යන්න බැරි වුණු පැත්තක් තියෙනවා. 18 වෙනි වංගුව ගාවින් හැරෙන්න ඕනි පොඩි පාරක් තියෙනවා. ඒ පාරේ කෝවිලකුත් තියෙනවා. ඒ ගමට කියන්නේ පුදුකාඩුව කියලා. ලෝකාන්තෙන් පහළට පනින මිනිස්සු වැටෙන්නේ අන්න ඒ ගම පැත්තට. එතකොට ඒ ගමේ ඉන්න මිනිස්සු අර වැටෙන මිනිසුන්ගේ බොඩිස් හොයලා දෙනවා. ඉතින් ඒ පැත්තට මට යන්න බැරි වුණා. ආපහු දවසක මේ ගම් දෙකට යන්න කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. මොකද ලොකු වෙලාවක් යනවා පයින් ගොඩක් දුර යන්න තියෙන නිසා. මේ පාර සමහර තැන්වල කොන්ක්‍රීට් දාලා හදලා තියෙනවා. සමහර තැන්වල නම් ඉතින් ලොකුම ලොකු ගල් ගෙඩි තියෙන්නේ ඔෆ් රෝඩ් වෙහිකල් වල විතරයි ඉතින් යන්න පුළුවන්. ඒ වගේ තැන්වලට බයික් එකක ඉතින් යන්න පුළුවන්. අර කලින් දවසක මම මෙහි ඉද්දි මාරම් විදියට වැස්සනේ. එතකොට මෙන්න මේ කන්දේ හැම තැනකම පාර කෙළවරට යනකම්ම කන්ද පේන හැම තැනකම මේ දිය පාරවල් හැදිලා වැස්සත් එක්ක මාරම ලස්සනට තිබුණා. ඉතින් මම කල්පනා කරේ මට අද දවසත් ඒ වගේ වුණා නම් කොච්චර ලස්සනද කියලා. ඒ වුණාට ඉතින් අද එහෙම නෑ. අද සම්පූර්ණයෙන් අවුව දවසක් දවාලේ මාරම් විදියට අවුව සැරයි. තරහා ගන්න බැරි තරම් ඉතින් අවුව සැරක් තිබ්බා. මට බේකස් බෙන් ගාවදී මේ ජීප් එකක් හම්බුණා. උඩට යන එකක්. එක මේ අර නග්‍රැක් ගම පටන් ගන්න කිට්ටුව මේ පොඩි නිකන් පොකුණක් වගේ තැනක් තියෙනවා. අන්න එතනට යනකම් ඒක ගියා. ඉතින් මම ඒකේ ගියා. ගමන ඉතින් මට ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණේ ඒක නිසා. එහෙම නැත්නම් ඉතින් මට අද මහන්සි ගොඩක්. මොකද මෙහෙට මාරම අවුව සැරක් තිබ්බේ. ඒ පාර නම් මාරම ලස්සනයි. වැස්ස තියෙන හොඳට මීදුම තියෙන කාලෙක ජීප් එකක ඒ කියන්නේ අර සෆාරි ජීප් තියෙන්නේ ඒකක යන්න තියෙනවා නම් ඉතින් මාරම ෆීලින් එකක්. ඒක මට කියන්න බෑ. ඒක මාරම අත්දැකීමක් වෙයි. මොකද සෆාරි ජීප් වල කියන්නේ මේ වටේම උඩ බලන්න පුළුවන් නේ. ඉතින් ඔන්න ඔයාලත් ඇවිල්ලා නැත්තම් මේ පැත්තේ අනිවාර්යෙන් එන්න හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඒ පාර මාරම ලස්සනයි. පොඩි පොඩි දිය කියන්නේ පොඩි පොඩි දිය ඇලි හැම තැනම තියෙනවා. කොයි පැත්ත බැලුවත් ලස්සන කඳු කරේ තියෙන්නේ. තේවතු මැදින් වංගු තියෙන්නේ. ගොඩක් අවදානම් වංගු. පොඩ්ඩක් හරි මේ අවදානෙ ගිලිහුණොත් අනිවාර්යෙන් ඉතින් ජීවිතේ ඉවරයි. පෙරළුනොත් ඉතින් දවස් ගාණක් පහලට පෙරලෙන්න තමයි වෙන්නේ. ඒ නිසා ඉතින් මේ පාරේ යනවා නම් වාහන වල යන අය පරිස්සමට යන්න ඕනේ. ඉතින් මම දැන් මගේ බෑග් එක තිබුණු තැනට ඒ කියන්නේ දියාල ළඟට යන්නේ. නානක පැත්තක තියලා දැන් මම මාළු කොටනක පැත්තකට වෙලා ගලකට හේත් වෙලා පාඩුවේ ඉන්නවා. මම මෙතනට එද්දිම සෆාරි ජීප්
මං හිතුවේ ඒගොල්ලොත් නානවද කියලා නැත්නම් මට ඉතින් වීඩියෝ ක්ලිප් එකක් ගන්න වෙන්නේ නැහැනේ. හැබැයි ඒගොල්ලෝ නාන නෙවෙයි ඇවිල්ලා තියෙන දියැල්ල බලන්න. මං ඉතින් ආවා වුණාට එයාලට ෆොටෝස් ගන්න පොඩක් පැත්තකට වෙලා හිටියා. ගලක් ළඟට වෙලා හෙස්ට් වෙලා ඒ වෙලාවේ තමයි අර මාළු ටික මගේ කකුල් දෙකට කොටනකම් මම බලාගෙන හිටියේ. මෙතන නියමයි. ඇත්තටම ෂෝයි. ගොඩක් වතුර මේ වල ගැඹුරුත් නැහැ. මේ දියැලත් මේ ළඟම තියෙන්නේ. සාමාන්‍යයෙන් දියැලි ළඟම මේ වතුර වලට බහින්න ඇතරම් බැරි තරම් ගොඩක් ගැඹුරුයි. මෙතන එහෙම නැහැ. මාරු ඉතින් මම හොඳට නෑවා. දැන් ආපහු යන ගමන් ඉන්නේ. විවේකානන්ද ස්කූල් එක ළඟින් බස් එකක් 3ට තියෙනවා කියලා කිව්වා. දැන් 2:58යි වෙලාව. අනේ මං යන්න කලින් ඒක කියොත් තමයි කේස් එක. ඒ මොනොත් මට කිලෝමීටර් 6.6ක්ම පයින් යන්න තියෙනවා. බස් එක තියෙන හොඳ වෙලාවට මට දැන් බස් එක යන්න පුළුවන්. මේ බස් එකේ යන ගමන වෙනස් අත්දැකීමක්. මේ වගේ ලස්සන පාරක යන එක. ඉතින් මෙතන ස්කූල් එකේ ළමයි ඉන්න සද්ද ඇහෙනවා. මම දන්න විදිහට මෙතන ස්කූල් එකේ හොස්ටල් එකක් වගේ තියෙනවා. මොකද නග්රැක් වල ඉඳලා ළමයින්ට දවස ගානේ ඉස්කෝලේ යන්න එන්න බෑ. මොකද ඒ තරම් ලොකු දුරක් තියෙනවානේ. ඒක නිසා මේ ගමේ ළමයි සඳුදාට ඉස්කෝලේට ඇවිල්ලා ඊට පස්සේ අපහු සිකුරාදාට තමයි ගෙවල් වලට යන්නේ. මම මෙහි ආගේ මම දැන් නන්පේරියෙල් ඉඳලා බලන්ගොඩට යන CTB බස් එකේ ආපහු යන ගමන් ඉන්නේ. හවස 3:10ට වගේ තමයි ඉස්කෝලේ ගාවින් ගමන පටන් ගත්තේ. මේ බස් එකට යන්න තියෙන පාර ගොඩාක් ලස්සනයි. හැබැයි ගොඩාක් අවදානම් දුෂ්කර පාරක්. ඉතින් ගොඩක් තැන්වල මෙන්න මේ වගේ වංගු තියෙනවා. ඒ වගේම පාරේ එක පැත්තකට වෙන්න කියන්නේ ගොඩක් භයානක ප්‍රපාත තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වලින් හරි පරිස්සමින් තමයි යන්න ඕන. සමහර තැන්වලින් වාහන දෙකකට එකට මාරු වෙන්නවත් ඉඩක් නැහැ. ඉතින් මේ පාර ලස්සනයි වගේම අවදානම් පාරක්. ඉතින් කවදා හරි දවසක ඔයාලත් ඇවිල්ලා නැත්තම් මේ පාරේ ඇවිල්ලා නන්පේරියල් වලට ගිහින් ඊට පස්සේ බේකස් බෙන් වලට ගිහිල්ලා ඊට පස්සේ නග්රැක් ගම්මානයට ගිහිල්ලා මේ පරිසරයේ සුන්දරත්වයේ රස විඳලා යන්න පුළුවන්. මේ පාරේ ලස්සන බලාගෙන යන්න ඕන හින්දාම මම බස් එකේ ඉස්සරහ සීට් එකෙන් ඉඳගෙන යන්නේ. ඉතින් ඒ ගමන් ඩ්‍රයිවර් මහත්තයාත් එක්කත් පොඩක් කතාවට වැටුණා. මේ එයා කිව්වා මේ පාරේ දැන් අවුරුදු 15ක් විතර මේ බස් එකේ වැඩ කරනවා කියලා. ඉතින් අනිත් සමහර අය ඇත්තටම ගොඩක් කැමති නැහැලු මේ බස් එකේ වැඩ කරන්න එන්න. මොකද මේ පාර ගොඩක් අවදානම් පාරක් හින්දා. ඉතින් එහෙනම් මගේ ගමන ඉවර කරනවා මම. ආයෙත් දවසක අලුත් ගමනකින් හම්බෙමු එහෙනම්. බයි.